හැමෝම ආදරයෙන් පිළිගන්නවා මොනිකාස් කිචන් YouTube channel එකට. අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ මේ චිකන් කරියක්. මේක හරිම රසයි. අපිට බත් එක කන්න පුළුවන්, රොටි පාන්න ඒ වගේ දේවල් වලටත් ගොඩාක් ගැලපෙන චිකන් කරියක්. ඉතින් මගේ වීඩියෝ එක දිගටම බලන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එක කොහොමද මේ චිකන් කරිය හදාගන්නේ කියලා. මෙන්න මේ වගේ ජිජර් එකක් ගන්නවා. ඊට පස්සේ මේකට තෙල් සාමාන්‍යයෙන් තෙල් හැඳි 3-4ක් වැටෙන්න මෙන්න මේ විදිහට දාගත්තා. තෙල් දාගත්තට පස්සේ අපි හොඳට හොදගෙන කපාගත්ත කුකුලා කිලෝ එකක් මෙතන තියෙනවා. පොඩියට කපාගත්තා. ඔයගලන්ට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. මේකට මොකද දාන්නේ මේ විදිහට තෙලේ ටෙම්පරාදු වෙන්න තියෙනවා. තෙලේ බෙදෙන්න වගේ. තෙලේ බෙදුනට පස්සේ මේ කුකුලා මෙන්න මේ විදිහට මං අයින් කරගත්තා. ඒ තෙල් එකටම මං දැම්ම සුදු ලුණු සහ ඉඟුරු, තලාගත්ත සුදු ලුණු සහ ඉඟුරු තෙලේ ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ මෙන්න මේ විදිහට කුකුලා රන්වන් පාට වෙන්න බෙද ගන්න ඕන. සුදු ලුණු ඉඟුරු තෙලේ ටෙම්පරාදු වෙන එකම මම දිගට කපාගත්ත බී ලුණු එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට දිගට කපාගෙන බී ලුණු එකතු කරගෙන ඊට පස්සේ බී ලුණු තෙලේ ටෙම්පරාදු වෙනකොට බී ලුණු ටිකක් ඉක්මනින් තැම්බෙන්න ඕන හන්දා මම එකතු කරගන්න ලුණු. මම හැමදාමත් කියන ලුණු දානකොට ලුණු ඉක්මනින් තැම්බෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට ලුණු එකතු කරගත්තා. ලුණු එකතු කරගෙන ඊට පස්සේ මේකට රෝස්මේරි, ග්‍රීන් චිලි, ඊට පස්සේ කරි ලිව්ස් ඒ තුනම එකතු කරගෙන මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ කලවම් වුණාට පස්සේ අපි එකතු කරගන්නවා මේකට එන සහ කරාඹු නැටි. කරාඹු දෙකක් එන සල් 3ක් වගේ එකතු කරගෙන මෙන්න මේ විදිහට තෙලේ ටෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා 3-5 සාදික කුඩු එකතු කරගත්තා. ඊට පස්සේ කම්මුන් අපි එකතු කරගත්තා. ඊට පස්සේ කහ කුඩු එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් වෙන්න දෙනවා. කරි පවුඩරුත් එකතු කරගන්නවා. ඉතින් මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ චිකන් පවුඩරුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් වෙනවා. ඊට පස්සේ තක්කලි එකතු කරගන්නවා. මෙතන මම තක්කලි ගෙඩි පොඩි ගෙඩි දෙකක් දිගට කපාගෙන එකතු කරගත්තා. ඊට පස්සේ මේකට රතු පාට මිරිස් කුඩු අපේ ලංකාවේ මිරිස් කුඩු අන්න මේ විදිහට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. හොඳට මිරිස් කුඩු දාලා තෙලේ මෙන්න මේ විදිහට එකතු කරගෙන සාමාන්‍ය මිරිස් කුඩු හැඳි භාගයක් වැටෙන්න වගේ දාගන්න. මොකද සැර කැමති නැතිනම් සැරට කන අයට ටිකක් වැඩියෙන් දාගත්තට කමක් නැහැ. ඉතින් ඊට පස්සේ අපි එකතු කරගන්නවා අල පොඩිවට කපාගෙන තියෙනවා. කැරට් පොඩිවට කපාගෙන තියෙනවා. අල සහ කැරට් මේ විදිහට එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේක බෙදගත්ත කුකුල් මස් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට කුකුල් මස් හොඳට බෙදලා තියෙන්නේ. ඒ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ අපි උණු වතුර හොඳට පැහිච්ච උණු වතුර තමා මේ කුකුල් මස් එකට අපි ගොඩාක් හොද්ද තියෙන්න නැහැ. සාමාන්‍යයෙන් කරිය වගේනේ හදන්නේ. ඒ හින්දා අපි වතුර ටිකක් අඩුවෙන් තමා දැන් අල කැරට් තැම්බෙන්න ප්‍රමාණයට වතුර එකතු කරගන්න. උණු වතුර පැහිච්ච උණු වතුර තමයි එකතු කරගන්නේ. පොඩ්ඩක් මද ගිනි තියලා ඊට පස්සේ තමයි අපි වතුර එකතු කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන්ගේ යාළුවන්ට ඉන්න
හැමෝටම ෂෙයා කරන්න නේදෑයින්ට යාළුවන්ට මෙහෙම ගොඩාක් මැද පෙරදගෙන ඉන්න සහෝදරියන්ට තමා මේ වීඩියෝ එක මම කරන්නේ. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මගේ වීඩියෝ දිගටම බලන්න ඔයාලා හැමෝටම තිරුවන් සරණයි. අපේ අය වීඩියෝ එකකින් හමු වෙමු. මෙන්න මේ විදිහට තමා මගේ චිකන් කරිය. එහෙනම් ඔයාලා හැමෝටම තිරුවන් සරණයි.